ආතේ ආතා ඇයි පුතා? ආතේ අද පන්ති සල්ලි දෙන්න තියෙනවනේ. ඇයි තාත්තේ? අක්කට බේත් ගන්නක් තියෙනවා පුතා. එහෙනම් පුතේ අක්කට බේත් ගන්න තියෙන සල්ලි තමයි තියෙන්නේ. එහෙනම් මේකෙන් හරි දෙන්න. ඕ දැන් අක්කා තා සා මල්ලි 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 අම්මගේ දෝණි අන්දා අම්මා හිතන් ඉන්නේ අම්මා දෙන හැම සතයක්ම අරන් ගිහිල්ලා දෝණි අන්දා ලස්සන පන්ති ගිහින් ඉගෙන ගන්නවා කියලා. රෙද්ද තමයි. අම්මටත් බලා ගන්න තිබ්බ අපි වගේ පාරකට තොටට බහැලා හිටියානම්. පන්ති යන්න සල්ලි හැමතිස්සෙම ඉල්ලනවා. ඉල්ලන හැම සතේම ඔයාත් දෙනවා. මං කීයක් හරි ඉල්ලුවාම තමයි රස්තියදු කාර්යොන්ට මොකටද රස්තියදු ගහන්න අපි සල්ලි දෙන්නේ කියන්නේ. බලාගමුකෝ නල්ල මල්ලේ දෝණි අන්දා ඉගෙන ගන්න විදිය. මොකද මේ පාරක් ගහමුනේ ඈ පාරක් ගහමු කීයක් නැද්ද නාරි ගහමු පන්ති යන්න සල්ලි තියෙන්නේ. පන්ති යන්න ඇති බම් මේ පන්ති යන්න ඕනේ මං ඩිංගාලා ගිහිල්ලා බඩු පොඩ්ඩක් අරන් එන්න පාරක් ගහලා චිල්ල කියමු පන්ති යන්න ඕනේ නෑ සන්තෝස් ගේමක් ගහමු ඈ ඔමිත මං එන්න ටකල ඩිංගාලා සුමනේ මොකද්ද ඔය තමුසේ ඔච්චර වෙලාවෙ වැට් කරන්නේ? ඔබට දුන්න වැට් ටික ඉක්මනට කරන්න බැරි නම් මෙතන ඵලයන්. තමුසේගේ වයසට ගඩු කොල්ල කතා කරනවා හිතෙන්නේ නැහැ. ඵලයන් ඉක්මනට ගිහින් වැඩට ඉවර කරපන්.